විදායක අධ්‍යක්ෂතුමාටින් සම්මානය ලබා ගන්නේ හිටපු කැබිනට් අමාත්‍ය මහාචාර්ය චන්ද්‍ර ජයසේන මැතිතුමන්. අපි වදාළ සම්මානයක් ලබා දෙමු. චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රීතිරාජ් වීරරත්න මහතා. දයාශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමා. ස්වයංවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරී නිලූප තිසර කුමාර රණවීර සුබපැතුම් හදවතින් කෙනෙක් සුමාසිය දාස්වාන් මේක හරි සතුටුයි ඔව් ප්‍රීතිකත් ශ්‍රී ශාක්‍ය සිංහ පදනම විසින් සංවිධානය කළ ගෞරව නාම ප්‍රදානෝත්සවය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මේ මොහොතේදී පැවැත්වෙනවා. මාසල සිටිනවා විශේෂ ගෞරව නාමයකින් පිදුම් ලැබූ හිටපු මාධ්‍ය උපදේශකවරයෙක්, ආචාර්යවරයෙක්, වගේම වේදිකා ටෙලි චිත්‍රපට කලාකරුවෙක්, අධ්‍යක්ෂකවරයෙක්, තිරනාටක රචකයෙක් වගේම විවිධ ශ්‍රේෂ්ඨයන්හි දස්කම් පෑ මෙතුමන්ට අද විශේෂිත වූ ගෞරව නාමයකින් පිදුම් ලැබුවා. මම කැමතියි ඔබතුමන්ට ලැබූ ඒ ගෞරව නාමය සඳහන් කළොත්. ඇත්තටම විශේෂයෙන් කියන්න ඕනේ ශ්‍රී ශාක්‍ය සිංහ පදනම ඔබට ආරාධනා කරලා තිබුණා සම්මාන වලට. එහිදී මට හමු වුණා අභිමාන දේශ ගෞරව විශ්වකීර්ති ශ්‍රී ලංකා පුත්‍රයන් සම්මානය. විශේෂයෙන් සඳහන් කරන්න ඕන මාධ්‍ය ශාස්ත්‍රයේ වගේම කලාව තුළ සහ අධ්‍යයන ශාස්ත්‍රයන් තුළ විවිධ කාලයේ මානසික කරපු මෙහෙවරට උදෙසා තමයි මේ සම්මානය පිළිගන්නේ. විශේෂයෙන් කියනොත් ජනමාධ්‍ය ආචාර ධර්ම ඒ වගේම ප්‍රතිපත්ති සම්බන්ධව න්‍යාමනීය සම්බන්ධව බොහෝ කාලයක් තිස්සේ මම ගුරුවරයෙක් වශයෙන් වඩන ගමන් ඒ සඳහා අනක් නගව කෙනෙක් මම හිටපු රාජ්‍ය ආයතන නිසා මම හිටපු හැම තැනකම මේ ජනමාධ්‍ය අධ්‍යාපනය ගැන ඒ වගේම ජනමාධ්‍ය ආචාර ධර්ම ගැන ප්‍රතිපත්ති ගැන නිරන්තරයෙන් කතා කරපු කෙනෙක්. ඒ නිසාම මම හිතනවා කාලයකට පස්සේ හැදියාවකින් පස්සේ මම මේ කරන්නේ අගය කිරීමට ශ්‍රී ශාක්‍ය සිංහ පදනම කටයුතු කළා. ඒ කටයුත්තේදී මට ආරාධනා කළා සම්මානයක් තියෙන ප්‍රතිමක් ලැබුණා. එම්ලේ සම්මානය ලබා ගත්තා. සතුටක් තියෙනවා. මොකද හේතුව කියන්නේ යමක් කෙරුවට පස්සේ යම් සිව් වගේ කිරීමක් වෙනවා නම් මේ ශාක්‍ය සිංහ පදනමට සිටුවත් වෙන්න ඕනි. මෙවැනි ආකාරයට එවැනි අය අගය කිරීම කළා කිරීම කියන්නේ. නරේන්ද්‍ර ශ්‍රී රාජපක්ෂ හිටපු මාධ්‍ය උපදේශකතුමන්, ආචාර්යතුමන් මේ මොහොතේදී ගෞරව නාමයෙන් පිදුම් ලැබුවේ පළමු 5 දෙනා අතර. විශාල පිරිසක් අද ගෞරව නාමයෙන් පිදුම් ලැබුවා. ඔබතුමා පළමු 5 දෙනා අතරට තේරුණා. ඒ පිළිබඳව මොකද හිතෙන්නේ? මම හිතනවා මේක අගය කිරීම සඳහා වුණ මොනාකාරී නිර්ණායකයක් එකක් කියන්න මම දන්නේ නැහැ. නමුත් එක දෙයක් තියෙනවා ඒ ගෞරවයට පාත්‍ර වෙච්ච අය රටේ යම්සි වෙනසක් කරන්න යමක් කරන්නට උත්සාහ කරපු අය කියන එක පැහැදිලි. ඔබ
ඔබ කිව්වා වගේ මට මුල්ම පස් දෙනා අතරින් හමු වීම ගැන ඉතින් මම උපක් සතුටු වෙනවා. මොකද මම කරපු දේ පිළිබඳව මම මේ වගේ අගය කිරීමක් කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් අගය කිරීම පිළිබඳව දිරියක් ශක්තියක් තියෙනවා මොනවා හරි රට වෙනුවෙන් මේ ජීවත් වෙන මහ පොළොව වෙනුවෙන් මව්බිම වෙනුවෙන් රටේ ජනතාව වෙනුවෙන් කරන්න තියෙනවා නම් ඒක තමයි අප කළ යුතු වන්නේ.